හරි අපි දැන් කතා කරන්න යන්නේ පුතේ තාපය මිතියේ දින තවත් පරීක්ෂණයක් මේ තාපය මිතියේ දින අපිට අත්‍තරම කිව්වොත් දැන් අපි මිට කලින් කතා කරා අයිස් වල විලේන විශිෂ්ට ගුප්ත තාපය හොයන පරීක්ෂණය. ඒතුර අද අපි කතා කරන්නේ දැන් මේ කොටසෙදි කතා කරන්නේ අපි පුතේ ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය හොයන පරීක්ෂණය. දැන් අතෙන්දි කතා කරේ අයිස් වල විලේන විශිෂ්ට ගුප්ත තාපය. දැන් කතා කරන්නේ අපි ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය හොයන පරීක්ෂණය. දැන් මෙතනදී මොකද්ද ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය කියලා කියන්නේ? පොඩ්ඩක් ඒක ඉස්සලා අපි දැනගන්න බෑ. අපි කොහොමද සාමාන්‍යයෙන් වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය අර්ථ දක්වන්නේ? ඔය විශිෂ්ට වචනේ තියෙනවනම් හැමතිස්සෙම ඒකක ස්කන්ධයකට නැත්නම් සලකන කිලෝග්‍රෑම් එකකනේ අර්ථ දක්වන්නේ. දැන් බීතාදා කිව්වොත් විශිෂ්ට තාපධාරිතාවය කිව්වොත් එහෙම. හැමතිස්සෙම විශිෂ්ට පදේ පාවිච්චි කරන හැම වෙලේම අපි නිශ්චිත පදාර්ථ ප්‍රමාණයකට තමයි අර්ථ දක්වලා තියෙන්නේ. තාපධාරිතා වගේ ඒවට නිශ්චිත පදාර්ථ ප්‍රමාණයකට අර්ථ දක්වන්නේ නැහැ. අපි මේවා පන්තියේදී කතා කරන සාමාන්‍ය තීරය කරුණු. එතකොට දැන් ඔය වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය කියලා කියන්නේ තාපාංකයේ පවතින එකක කිලෝග්‍රෑම් ද්‍රව ස්කන්ධයක් තාපාංකයේම තියෙන ඒකක කිලෝග්‍රෑම් වාෂ්ප ස්කන්ධයක් බවට පත් කරන්න කොච්චර තාපය ඕනිද කියන කතාව. එතකොට L වාෂ්පීකරණය හොයන්න නම් දැන් ඔයාලට තේරෙන්න ඕනේ එහෙනම් මෙතනදී අපිට පාවිච්චි කරන්න වෙනවා තාපාංකයේ පවතින පදාර්ථයක්. දැන් අපි මෙතනදී කරන්නේ තාපාංකය කියන අචල උෂ්ණත්වය පවත්වාගෙන හුමාලය භාවිතා කරලා පුතේ හරි කිසියම් ජල ස්කන්ධයකට හුමාලය වැටෙන්න දාලා එහිදී හුමාලය පිට කරපු තාපය ජලය අවශෝෂණය කරපු තාපයට සමාන කරලා ඒ වගේ තාප මිතියට ආශ්‍රිත තාප විපර්යාසයක් සැලකිල්ලටගෙන අපි මිශ්‍ර නියම භාවිතා කරලා අපි මෙතනදී ඔන්න ඔය L වාෂ්පීකරණය අගය හොයනවා. දැන් මෙතනදී අපිට පොඩි කරුණු කිහිපයක් තියෙනවා. මම ඒකයි කියන්නේ හැම වෙලේම දැන් වල ගොඩක් වෙලාවට මම කියන්නේ දැන් මේ පරීක්ෂණයට අවශ්‍ය කරන කොටස් කලින් පරීක්ෂණයේදී මම කතා කරා. ඔය විශේෂයෙන් තාපන ශෝධනයක් කියන කතාව එහෙම. ඉතින් ඒ නිසා තාප මිතිය ප්‍රැක්ටිකල් එක බලන්න ඕන. ඒක බලලා තමයි ඇත්තටම මේකෙදි ඔය වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය හොයන අර විලේන විශිෂ්ට ගුප්ත තාපය පරීක්ෂණය බලලා වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය හොයන පරීක්ෂණය බලන ඕන වඩා හොඳයි. රයිට් අපි යමු වැඩේට. දැන් මෙතනදී හුමාලේ හදාගන්න එපා. ඒකනේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය නම් පුතා තාපාංගයේ පවතින ද්‍රව ස්කන්ධයක් එහෙම නැත්නම් වාෂ්ප වෙන්න තාපාංකයේම තියෙන වාෂ්ප වෙන්න අවශෝෂණය කරන තාපය එහෙම නැත්නම් තාපාංකයේ පවතින ඒකක වාෂ්ප ස්කන්ධයක් තාපාංකයේ පවතින ඒකක ද්‍රව ස්කන්ධයක් බවට පත් කරද්දී හරි පිට වෙන තාපය තමයි අපි L වාෂ්පීකරණය කියලා පොදුවේ කියන්නේ. දැන් එතකොට අපි මෙතනදී කරන්නේ හුමාලය භාවිතා කරලා හුමාලය හරි තාපාංකයේම තියෙන ද්‍රව බවට පත් වෙද්දී පිට කරන තාපය අරගෙන ඒ තාප විපර්යාසයෙන් තමයි මේ සිද්ධිය කරන්නේ. එහෙනම් මෙතනදී අපිට හුමාලය හදාගන්න කෙනෙක් ඕන. අපි සාමාන්‍ය විද්‍යාගාරයේ හුමාලය නිපදවා ගන්න පාවිච්චි කරන හුමාල ජනකය කියන උපකරණය. ඔයාලට ඔය ප්‍රැක්ටිකල් ෂෙඩියුල් එක මම දීලා ඇති. සාමාන්‍යයෙන් හුමාල ජනකයක් තියෙන මෙහෙමයි. හුමාල ජනකයක් තියෙන මෙහෙමයි. දැන් මේකෙදි අපිට හුමාලේ හදාගන්න පුළුවන් පුතේ. දැන් මම මේක ලොකුට අඳින්නේ නැහැ. ඒකෝට මේකෙදි අපිට හුමාලේ හදාගන්න පුළුවන්. මේකෙත් පොඩි කරුණු කිහිපයක් තියෙනවා තේරුම් ගන්න ඕන. මෙන්න මෙතන අපිට හුමාලය හදද්දී හුමාලේ නිර්මාණය නැත්නම් හරි අපේ හුමාලේ නිපදවද්දී පුතේ ප්‍රමාණවත් ජලය ඇතුලේ තියෙනවද කියලා බලා ගන්න අපි මෙන්න මේ B නලය භාවිතා කරමු. හරි. ප්‍රමාණවත් හුමාලය ඇතුලේ තියෙනවද කියලා බලන්න මෙන්න මේ අපිට ඕන මේකට කියන්න පුළුවන් X නලය කියලා. X නලය භාවිතා කරමු. දැන් අපි මේ පරීක්ෂණය කරගෙන යන අතර හුමාලය ටික හැදිලා ඇතුලේ තියෙන ඇතුලේ තියෙන ජල මට්ටම බලා ගන්න. ඇතුලේ තියෙන ද්‍රව මට්ටම අඩු වෙලා ජලය අඩු වෙලා ගිහිල්ලාද කියලා බලාගන්නේ අපි. මොකද නැත්තම් නිකන් රත් කරලා මේක පුපුරන්න පුළුවන්. ඒ නිසා වතුර මට්ටම අපිට නිශ්චිතව තියෙනවද? පරීක්ෂණ ඉස්සරහට කරගෙන යන්න පුළුවන්ද කියන එක දැනගන්න. අපිට මෙන්න මේ X නලය පාවිච්චි කරනවා. මොකද මේකෙන් අපිට ඇතුලේ තියෙන ජල මට්ටම බලා ගන්න පුළුවන් වෙනවා. පැහැදිලිද? ඊළඟට පුතේ අපි මේ පරීක්ෂණයේදී දැන් මේකේ හුමාලය එළියට ගන්න වෙනම නලයක් තියෙනවා. හුමාලය ටික එළියට ගන්න වෙනම නලයක් තියෙනවා. ඒ නලය ගත්තම තාප පරිවර්ණය කරලායි තියෙන්නේ. ඒකට හේතුවක් තියෙනවා. මම දැන් තව ටිකකින් ඕක කියන්නම්. තාප පරිවාරක ද්‍රව්‍ය වලින් ආවරණය කළා මේ නලය තාප පරිවර්ණය කළායි තියෙන්නේ. ඊළඟට මේක ඇතුලේ හුමාලය හැදෙද්දී මේ හැදෙන හුමාලය ටික නිසා ඇතුළත පීඩනය වැඩි වෙන්න පුළුවන් නේ පුතේ. ඔයාලා දැකලා ඇති මම මේක පරීක්ෂණය කරන පන්ති වේලාවෙදිත් මම මේක පන්තිය මතක් කරා. ඔයාලට මතක නම් පේපර්ස් වලදී අපිට මේවා හම්බෙලා තියෙනවා. එතකොට දැන් ඔයාලා දැකලා ඇති රයිස් කුකර් එක ඔය ඉහළ පියනේ තියෙන පුංචි සිදුරක්. ඔය සිදුරෙන් ඇත්තටම කරන්නේ
ඇතුළත පීඩනය අනවශ්‍ය ලෙස වැඩි නොවී පවත්වා ගැනීම. බලන්න රයිස් කුකර් වල තියෙනවා පුතේ මොකද හුමාලි ටික ඔක්කොම පිට වෙන්න දීලත් නැහැ. ඇතුළේ හුමාලි ටිකක් තිබ්බම උඩ තියෙන බත් එක තැම්බෙන්න ඕනේ. අපි අර සමනේ හැතපෙනවා කියලා කියන්නේ ඒකනේ. එතකොට හැබැයි ඒක ඇතුළේ අනවශ්‍ය ලෙස හුමාලය රැඳෙන්න දෙන්නේ නැහැ. එහෙම වුණොත් වෙන්නේ ඇතුළත පීඩනය වැඩි වෙලා එළියට පුපුරන්න පුළුවන්. එතකොට බත් එක අනිවාර්යයෙන්ම ඉවතට විසි වෙනවා. ඒක නිසා ඒක බලක්වන්න ඇතුළත පීඩනය අනවශ්‍ය නොව හරිය අනවශ්‍ය ලෙස වැඩි වීම බලක්වන්න. ඔයාලා දැකලා ඇති අර පියනේ පුංචි සිදුරක් පැත්තකින් තියෙනවා. ඒ වගේ මෙතන හුමාලේ හැදෙද්දි පුතේ හදිස්සියවත් මේක ඇතුළත පීඩනය වැඩි වුණොත් හරි ඇතුළත ප්‍රෙෂර් එක වැඩි වුණොත් මේක පුපුරලා මේකෙන් හානි වෙන්න පුළුවන් නිසා නැත්නම් අපිට පරීක්ෂණය කරගන්න බැරි නිසා අර ඇතුළත පීඩනය අභ්‍යන්තර පීඩනයයි හරි බාහිර පීඩනයයි අභ්‍යන්තර පීඩනයයි වායුගෝලී පීඩනයගේ පවත්ත ගන්න අපි ආරක්ෂක නලයක් සම්බන්ධ කරලා තියෙනවා. සාමාන්‍ය මේ ආරක්ෂක නලය හරි කේශික නලයක් සාමාන්‍ය ප්‍රමාණයේ නලයක් විදිහට පාවිච්චි කරන්නේ. හරි වැදගත් දෙයක් තියෙනවා. මේ නලය අනිවාර්යයෙන්ම වතුර ගිල්ලන්න ඕන. මොකද එළිය තිබ්බොත් එහෙම අපි හුමාලය ගන්නේ පරීක්ෂණයටනේ. එළිය තිබ්බොත් එහෙම මොකද වෙන්නේ පුතේ? එළිය තිබ්බොත් වෙන්නේ ඒ හැදෙන හුමාලය ටික අන්න අර නලය දිගේ එළියට යනවා. ඒතර පරීක්ෂණය කරගන්න බෑ. අපිට ඔක අර වතුර ගිලිලාද කියලා බලන්නෙත් ඔහොමයි. වතුර ගිලිලා නැත්තම් ගොඩක් හුමාලය මෙතනින් යනෝනේ. එහෙනම් අපි තේරුම් ගන්නවා වතුර ගිල්ල නැහැ එහෙනම් තව ටිකක් පල්ලයට තද කරනවා. එතකොට අයි මේක උඩින් තියන්නේ නැත්තේ කියලා අහනවා පරීක්ෂණවලදී. ඒකට හේතුව තමයි පරීක්ෂණය සඳහා ප්‍රමාණවත් හුමාලය ගන්න වෙන්නේ. පැහැදිලි කතාව. ඒතකොට හුමාලය ටික ඔක්කොම මෙතනින් පිට වෙලා එළියට යනවා. ඒ නිසා මේක වතුර ගිල්ලලා තියන්නේ මේක ඇතුලේ ගොඩක් ප්‍රෙෂර් එක වැඩි වෙනවා නම් අපිට බලා ගන්න පුළුවන් මොකක්ද පුතේ? ඔව්. ගොඩක් පීඩනය වැඩි වෙනවා නම් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේක ඇතුලේ වතුර ටික උඩට යනවා. හරි. මේ වතුර මට්ටම උඩට යනවා. එතකොට අපි දැනගන්නවා මේක ඇතුලේ පීඩනය වැඩි කියලා. එතකොට අපි කරන්නේ පුතේ දැන් මේක හුමාලය හැදෙන්න නම් මේක රත් කරන්න ඕනේ 15,500කින් තමයි ඔක රත් කිරීම වෙන්නේ. එතකොට අපි දැනගන්නවා එහෙනම් ඇතුළත හුමාලය පීඩනය වැඩි. මොකද හුමාලය මෙහෙම තෙරපද්දී තමයි වතුර ටික උඩට ඉස්සෙන්නේ. හුමාලය තෙරපද්දී ද්‍රව ස්කන්ධය උඩට ඉස්සෙනවා. හරිය නිකාර වායුගෝලී පීඩනය හොද්දි බැරෝමීටරය වගේ. වායුගෝලී පීඩනය මගින් රසදිය කඳ මත පීඩනයක් ඇති කරද්දී රසදියක ඉස්සෙනවා. ඒ වගේ තමයි මෙතනදී අර හැදෙන හුමාලය ටික මේ ජල පෘෂ්ඨයේ තෙරපද්දී වතුර ටික උඩට යනවා. ඒක අපි දැනගන්නවා. එහෙනම් මේ වෙලාවේ ඇතුළත පීඩනය එන්න වැඩි වෙනවා. එහෙනම් අපි බන්සන් 10ගේ පොඩ්ඩක් අයින් කළා ඇතුළත පීඩනය සමාන වෙන්න ඉඩ දෙනවා. අන්න ඒ විදිහට පරීක්ෂණය කරගෙන යන්න ඕන. එහෙනම් ওই මූලික දේවල් ටික දැනගන්න ඕන ඉස්සර හුමාලේ හදාගද්දී වෙන සිද්ධි ටික. මේකට කියන්නේ හුමාල ජනකය. හරි. මොකද්ද මේ නලයෙන් කරන්නේ? අපි ඒකට දාමු වයි නලය. ඒකෙන් කරන්නේ ඇතුළත පීඩනය සහ බාහිර පීඩනය වායුගෝලීය පීඩනය පවත්වා ගැනීම. මෙතනින් ඇතුලේ වතුර මට්ටම බලා ගන්න. මොකද පරීක්ෂණය කරන අතරතුර වතුර ඉවරුනොත් අපිට හුමාලය හදා ගන්න බෑ. ඒකෙන් ඒක පරීක්ෂා කරගන්න. දැන් අපි යමු ප්‍රැක්ටිකල් එක. දැන් මේකෙන් එන හුමාලය ටික යන අතරමඟ පුතේ හදිසියවත් සීයේ හුමාලය ටික තාපේ අරගත්තොත් මේක පරිවර්ණය කරලා කොච්චර කිව්වත් හරියටම අපිට ඕක 100% කරගන්න බෑනේ. මොකක්ම හරි වෙලා තාපේ එළියෙන් ගත්තොත් මොකක් හරි වෙලා වාෂ්ප ටික තාපේ එළියට දුන්නොත් වාෂ්ප ටික සීතල වෙනවනේ පුතා. වාෂ්ප ටික සීතල වෙනකොට ඒ වාෂ්ප ද්‍රව බවට පත් වෙනවා. එතකොට අපිට සමහර වෙලාවට මේක ඇතුලේ වතුරත් හැදෙන්න පුළුවන්. ඒ වතුර හැදුනොත් එහෙම මේ වතුර ටික අපි පරීක්ෂණයේදී අපි කතා කරන ජල ස්කන්ධයට වැටෙන්න දෙන්නේ නැහැ. ඔන්න අහගන්න. කෙලින්ම මේක වැටෙන්න සැලසුවොත් එimhe වෙන්නේ මේ යන අතරතුර වතුර එහෙම හැදලා තිබ්බොත් වතුර ටිකක් වැටෙන්න ඕනේ පුතේ. අපි මේ පරීක්ෂණයට කෙලින්ම පාවිච්චි කරන්නේ සෙල්සියස් C හුමාලය. අපි වතුර වැටෙනවා කියලා සලකන්න දෙන්නේ නැහැ. මොකද ජල ස්කන්ධේ ජලය අපි මෙතනදී සලකන්නේ හුමාලයේ පිට කරන තාපය තමයි. හරි. ජලය අවශෝෂණය කරන්නේ කියලා. මම පරීක්ෂණයට නම් දැන් පොඩ්ඩක් කියන දේ තේරුම් ගන්න. අපි මෙතනදී හුමාලය ටික යද්දී වතුර වුණොත් ඒ කියන්නේ හුමාලයෙන් තාපය පිට කරලා ද්‍රව බවටපත් වුණොත් එතනදී තියෙන ද්‍රව ටික වතුරට වැටෙන්න දෙන්නේ නැහැ. අපි අර පරීක්ෂා කරන ජල භාජනයේදී. එතකොට අපි මෙතනදී කලගන්නේ අර ජල පෘෂ්ඨයට වැටෙන හුමාලය කියලා. මොකද හුමාලය වැටුනේ නැත්තම් අපිට වාෂ්පීකරණ විශිෂ්ට කුපතාපය හොයන්න බෑනේ පුතා. වාෂ්පීකරණ විශිෂ්ට කුපතාපය හොයන්න නම් එක්කෝ සෙල්සියස් C ජලය වැඩි කරන්න ඕන. තාපාංකයේ තියෙන ද්‍රවයක් තාපාංකයේ වාෂ්ප හැදෙන්න ඕන. නැත්තම් තාපාංකයේ වාෂ්පයක් තාපාංකයේ තියෙන ද්‍රව වෙන්න ඕන. තාපාංකය අයින් වෙලා ඔය වාෂ්ප ද්‍රව අවස්ථා විපර්යාසයක් සෙට් වුනේ නැත්තම් අපිට මේක හොයන්න බෑ. ඒ නිසා අපිට මෙතනදී වතුර ගන්න බෑ. ඒ නිසා අනිවාර්යෙන් මේක තියෙන්න ඕනේ පදාර්ථ අවස්ථා විපර්යාසයක් වෙන සිද්ධියක්. එහෙනම් වාෂ්ප ටික ද්‍රව වෙන්න ඕන. එහෙනම් ද්‍රව වුණොත් එහෙම හදිසියවත් යන අතරතුර ඒ ද්‍රව වැටෙන එක වළක්වන්න ඕනේ. ඒ නිසා මෙහෙම නැතුව අපි මේකට හදා ගන්නවා ලස්සන
උපකරණයක්. ඒකට කියනවා අපි හුමාල හබකය කියලා. ඔය සමහර තැන්වලදී හුමාල කසුව කියලා කියනවා. වචනේ හරියට දැනන් හිටියනම් හරි. මෙතෙන්දී අපි පාවිච්චි කරන පුතේ මෙන්න මේ වගේ හුමාල හබකය කියලා කොටසක්. මෙතනදී අපිට මෙන්න මේ විදියට ඔය හුමාල හබකයෙන් පුළුවන් පුතේ අර මෙන්න මේ හිමාලය ටික හැදෙන ටික යන ඕනේ මේ නලයේ දිගේ. ඒ යන අතරතුර ඒ කට්ටිය ජලය බවට පත් වුණොත් එහෙම. ඒ ජලය බවට පත්විච්ච හරි ජලය ටික අන්න වතුරට වැටෙන්න දෙන්නේ නැති වෙන්න අපිට පුළුවන් මේක ඇතුලේ රඳව ගන්න. එතකොට එහෙම හදිස්සියවත් රැඳුනොත් එහෙම වතුර හැදුනොත් හරි හිමාලයෙන් තාප වෙලා අපි ඕගොල්ලෝ මේක ටිකක් උඩට හදන්න පුළුවන් කැමති විදියට. හදිස්සියවත්. මොකද මෙතනින් වතුර වැටෙන්නේ නැති වෙන්න පොඩක් පහත් කරලා තියෙනවා. හරි මොකද මේක උඩට දැම්මොත් එහෙම ආයේ මේකෙන් වතුර වැටෙනොත් වැටෙන්න පුළුවන් නේද? ඒ නිසා මෙන්න මේ වගේ නවල කරලා ඇතුලේ බටයක් ගහගන්න. එතකොට අපිට තේරෙනවා මෙතනින් වතුර වැටෙනොත් එහෙම ඒ වතුර ටික මොකද වෙන්නේ පුතේ? අන්න ඒ වතුර ටික මේකේ රැඳෙනවා. එතකොට වතුර වැටෙන්නේ නැහැ. අන්න අපි සලකන ජල පෘෂ්ඨයට. එහෙම නැත්නම් අපි මෙතෙන්දී පරීක්ෂණය සඳහා අර යොදා ගන්නා ජල ස්කන්ධයට අන්න හුමාලය ටික විතරයි වැටෙන්නේ. ජලය හැදුණා නම් ජලය ටික වැටෙන්න දෙන්න. එහෙනම් අපි කවුරුහරි ඇහුවොත් එහෙම මේකට කියන නම අපි මේකට කියන්නේ හුමාල හබකය. එහෙම නැත්නම් හුමාල කසුව කියලාත් කියනවා. හුමාල කසුව. දැන් අපි යමු පරීක්ෂණයට. දැන් චුට්ටක් හිතන්න පුතේ මේ පරීක්ෂණයේදී අපි එහෙනම් හුමාලය ටික හදාගෙන ඒ හුමාලය ටික ජලය වුණා නම් ඒ ජලය ටික වැටෙන්න දෙන්නේ නැති වෙන හුමාල කසුවකුත් පාවිච්චි කරලා හුමාල හබකයක් භාවිතා කරලා දැන් අවසානයේ ඔන්න ආපු හුමාලය ටික මොකක් වෙන්න දෙනවද පුතේ? මේන්න මේ විදිහට නලයකින් අපි සලකන ජල ස්කන්ධයකට වැටෙන්න දෙනවා. ඉස්සලා සිද්ධි ටික හරියට තේරුම් ගන්න. අපි මෙතනදී මේ හුමාලයෙන් නැත්නම් අපි මේ වැටෙන නලය පුතේ මෙන්න මේ නලය කිසියම් අපි දන්නා ස්කන්ධයක් සහිත ජලයකට වැටෙන්න දෙනවා. දැන් අර තාප මිතියේ පරීක්ෂණයේදී අර විලේනේ විශිෂ්ට ගුප්ත තාපය හොන පරීක්ෂණය කරපු ටිකම තමයි දැන් කරන්නේ. එතනදී කරේ අයිස් තාපය උරාගත්ත දිය වෙන්න. මෙතනදී වෙන්නේ පුතේ වාෂ්පීකරණයේදී අර වාෂ්ප සතු එහෙම නැත්නම් හුමාලයේ සතු තාපය ටික ජලයට දෙනවා. එහෙනම් අපි මේ පරීක්ෂණයේදී කරන්නේ මෙන්න මෙහෙමයි ඉස්සල්ලා. අපි ඉස්සල්ලාම ගන්නවා පුතේ හොඳ තාප පරිවර්ණය කරපු බදුනක්. අර කලින් වගේම මම ඒකයි කිව්වේ මේකෙදී අර විලේනේ විශිෂ්ට ගුරුත්වාකර්ෂණ පරීක්ෂණය බලන්න ඕන. මේ පෘෂ්ඨ හොඳින් පිස දාලා ඊට වටේට පරිවාරක ද්‍රව්‍ය දාලා ඒ වැඩ ටික කරන්න. හැබැයි මෙතනදී අර පියනකින් වහන වැඩේ කරන්නේ මම ඒකක් කියන්නම්. අපි විලේනේ විශිෂ්ට ගුරුත්වාකර්ෂණ හොයද්දි මේ සංවහණයෙන් වළක්වන්න පියනකින් වැහුවා. මෙතනදී පියනෙන් වහන්න ඕනේ නැහැ. හරි. හැබැයි අර පරිවාරක ද්‍රව්‍ය දාන එක කැලරිමීටරේ හොඳින් පිස දමන එක ඒ වැඩ ටික කරනවා. දැන් මෙතනදී අපි කරන්නේ ඉස්සල්ලාම අර වගේම තමයි. ඉස්සල්ලාම කැලරිමීටරේට මන්තේ දාලා අපි ඔය තාපයේ පරීක්ෂණවලදී කැලරිමීටරේ මන්තය ගන්න එක ස්කන්ධයක් විදිහට මම ඔය කලිනුත් කිව්වා මෙයා සලකන්නේ එක පද්ධතියක් විදිහට එක්කෙනෙක් විදිහට. එතකොට ඉස්සල්ලාම කරන්නේ කැලරිමීටරේ මන්තය අරගෙන එයාගේ ස්කන්ධය මැන ගන්නවා. හරි. අපි එයාගේ ස්කන්ධය ගමුකෝ m0 කියලා. ඊළඟට කරන්නේ මෙන්න මේ කැලරිමීටරේ මන්තයේ සහිත පද්ධතියට 3න් 2ක් වගේ වෙනකම් 3න් 2ක් වගේ වෙනකම් ජලය පුරවනවා. 3න් 2ක් වගේ වෙනකම් ජලය පුරවනවා. ඔයා දන්නවා මේකේ ගොඩක් පුරවන්නේ නැත්තේ ඇයි? එතකොට අර හිමාලය ටික එකතු වෙලා ජලය බවට පත් වෙන්න වෙලාවක් නැහැ නේ පුතේ. ඊළඟට තමයි පොඩි ජල ප්‍රමාණයක් පාවිච්චි කරන්නෙත් නැහැ. මොකද මේකේදී අර හිමාලය ටිකෙන් ලැබෙන තාපය නිසා මෙයාලත් වාෂ්ප හැදෙන්න පටන් ගන්න නිසා. එහෙනම් අවසාන උෂ්ණත්වය පාලනය කරගන්නත් ඕනේ. ඒ නිසා අපි සැලකිය යුතු ජල ප්‍රමාණයක් ගන්නවා 3න් 2ක් කියලා තමයි සාමාන්‍යයෙන් අපි පරීක්ෂණ වලදී පාවිච්චි කරන්නේ. එතකොට අපි කරන්නේ මෙන්න මෙතනදී මෙන්න මේ 3න් 2ක් ජලය බවට ගත්තට පස්සේ පුතා මෙයාගේ උෂ්ණත්වයත් මැන ගන්නවා අපි θීටා 1 කියලා. එහෙනම් මේ තමයි ජලයේ ආරම්භක උෂ්ණත්වය. ඊළඟට අපි කරන්නේ දැන් තේරුම් ගන්න මේ උෂ්ණත්වයේ ජලයක් තියෙනවා කැලරිමීටරේ මන්තයක් තියෙනවා. ඊළඟට අපි කරන්නේ මෙන්න මෙයාට හිමාලය ටික වැටෙන්න සලස්වන. ඔන්න දැන් වැඩේ තේරෙන්න ඕන. මෙයාට හිමාලය ටික වැටෙන්න සලස්වන. දැන් මම මෙතනදී ගොඩක් එක ළඟ අදින්නේ නැහැ. ඔයා මේක තියන්න ඕනේ කෙලින්ම මෙයාට යටින්. ඔය විදිහට හිමාලය වැටෙන්න සලස්වන. එතකොට මේ මොනවාද? හිමාලය. මෙච්චර දුරින් කියන්නේත් නෑ පුතේ. ඔයාලට තේරෙන්න ඕනේ මේක
සැලකිය යුතු ළඟින් තියන්නේ. හැබැයි මේ බටේ වතුරේ ගිල්ලන්නේ නැහැ. ඒකට හේතු දෙකක් තියෙනවා. මේ බටේ වතුරේ ගිල්ලන්නේ නැති වෙන්නේ. මම ඒවා කියන්නම්. ඒකට මේකෙදි ගිල්ලන්නේ නැහැ. ඒ නිසා අර පියනකින් වහන්නත් නැහැ කොහොමද. මෙයා පොඩ්ඩක් ළඟින් තියලා තියෙනවා හිමාලය ටික මේකේ ගැටෙන්නේ. දැන් තේරුම් ගන්න මොකෝ වෙන්නේ? හිමාලය හැදෙන්න නම් ජලයේ තාපය අවශෝෂණය කරා. දැන් හිමාලයේ ටික ජලයේ වැදිලා හිමාලය සීතල වෙනවා. සීතල වෙද්දි තාපය පිට කරනවා. ඒ පිට කරන තාපය ටික තමයි මෙන්න මේ ජලය ලබා ගන්න. එහෙනම් මෙතනදී අපි හිමාලය ගැටෙන්න සලස්සලා යම් මොහොතකට පස්සේ අන්න හොඳින් මන්තනය කරන්න ඕන. හොඳින් මන්තනය කරලා අපි නැවත උෂ්ණත්වය මැන ගන්නවා පුතා. නැවත උෂ්ණත්වය මැන ගන්නවා. ඔයාලට තේරෙන්න ඕනේ දැන් මේකට එකතු වෙලා ඉන්නව කවුද? මේකට එකතු වෙලා ඉන්නව දැන් අන්න අර හිමාලයේ ටික තාපය පිට කරලා ජලය බවට පත් වෙනවා. ඒ ජලය ටික මෙයාගේ ඉන්නවා. අපි ඊට පස්සේ කරන්නේ මේන්න මේ පද්ධතියේ මොනා කරගන්න එකද? අන්න අවසාන උෂ්ණත්වය මැන ගන්නවා. සහ අපි මෙතනදිත් අන්න පුතේ මතක තියාගන්න. අර 3න් 2ක් ජලය පිරවුවට පස්සේ හිස් කැලිමීටරයේ මන්තය සහිත පද්ධතියට 3න් 2ක් වෙනකන් ජලය පිරවුවට පස්සේ උෂ්ණත්වයක් මැනගෙන ස්කන්ධයක් මැන ගන්න ඕන. ඔයාලට තේරෙන්න ඕනේ මේ ස්කන්ධ දෙකේ වෙනස කියන්නේ මොකක්ද? පොඩ්ඩක් හිතන්න බලන්න. මොකද්ද M1 සහ M0 කියන ස්කන්ධ දෙකේ වෙනස? ඒ තමයි පුරෝප ජලය. හරි. පුරෝප ජලය. ඊළඟට මේකට හිමාලයේ වැටෙන සලස්සලා ඉවරලා පද්ධතිය උෂ්ණත්වය අරන් ගියොත් θ2 කියලා. ඊට පස්සේ පුතේ මෙයාගේ උෂ්ණත්වයත් මැනගෙන ස්කන්ධය මැන ගන්නවා. ඔයාලට තේරෙන්න ඕන. මොකද්ද ඔය ස්කන්ධය කියලා කියන්නේ? ඔය තියන්නේ පුරෝප ජලය මන්තේ කැලිමීටරේ සහ අර මොනවා විච්චේවත් හිමාලයේ ජලය බවට පත් වෙද්දී එකතු වෙච්ච ජල ස්කන්ධය. දැන් අපිට පුළුවනි මොකක් කරන්නද? පොඩ්ඩක් හිතන්න බලන්න. දැන් අපිට පුළුවනි මේ දෙන්නගේ ස්කන්ධ වෙනසෙන් මොකක් ගන්නද? අන්න M2 රින් M1 කියලා කියන්නේ එකතු වූ හිමාල ස්කන්ධය. එකතු වූ හිමාල ස්කන්ධය. හරි. මම හිතනවා පැහැදිලි කියලා. එහෙනම් මන්තේ කැලිමීටර ස්කන්ධය මන්තේ කැලිමීටර ජලයේ ස්කන්ධය ඒ දෙක අඩු කරපුවම පුරෝප ජල ස්කන්ධය එනවා. අවසානයේ හිමාලයේ වැටෙන සලස්සර වෙරලා ස්කන්ධය මැනගෙන ඒ ස්කන්ධෙන් අර හිමාලයේ මන්තේ වැටෙන්න කලින් තිබ්බ ජලය අර කොටසින් අඩු කරපුවම මෙතනින් එන එකතු කරෙච්ච හිමාල ස්කන්ධය ඊට අවසානයේ පුතේ හිමාලයේ ජලය බවට පත් වෙද්දී පිට කරපු තාපය අවශෝෂණය කරපු නිසා දැන් මට හිතලා කියන්නේ මේ උෂ්ණත්වයට වඩා මේ උෂ්ණත්වය වැඩි වෙයිද අඩු වෙයිද? කල්පනා කරන්න බලන්න. මේ උෂ්ණත්වයට වඩා මේ උෂ්ණත්වය වැඩි එකක් වෙයිද අඩු එකක් වෙයිද? හොඳට හිතන්න පුතේ. හිමාලයේ ටික ජලයේ වෙද්දී තාපය පිට කරන්න ඕනි. දැන් ජලය හිමාලයේ වෙන්න නම් තාපය අවශෝෂණය කරන්න ඕන පුතේ. හිමාලයේ ටික ජලයේ වෙද්දී තාපය පිට කරමු. එහෙනම් ඒ පිට කරපු තාපය මෙන්න මේ මන්තේ කැලිමීටරේ සහ පුරෝපු ජලයේ ටික අවශෝෂණය කරන්න ඕනේ. ඒ පිට කරපු තාපය මන්තේ කැලිමීටරේ සහ ජලය අවශෝෂණය කරලා එයාලා යන්නේ වැඩි උෂ්ණත්වයකට. එහෙනම් තේරෙන්න ඕනි මෙතන θ1ට වඩා θ2 වැඩි. නේද? එහෙනම් මේකෙදි හිමාලයේ වැටෙන සැලසුවොත් මේ ජලයේ ස්කන්ධය හිමාලය නිසා මොනවා වෙනවද? ජලය සහ කැලිමීටර ස්කන්ධය අවසාන උෂ්ණත්වය වැඩි එකක් වෙනවා. ඕක තමයි පරීක්ෂණය. දැන් කාට හරි ප්‍රශ්නයක් ඇයි සර් මේක වතුර ගිල්ලන්නේ නැත්තේ? පළවෙනි දේ තමයි පුතේ ඔය වතුර ගිල්ලුවොත් එහෙම වෙන්න පුළුවන් පළවෙනි දේ තමයි ඔයාලගෙන් ඕක අර විභාගෙදී අහනවා. ඇයි ඕක ජලය ගිල්ලන්නේ නැත්තේ කියලා. සාමාන්‍යයෙන් ජලය ගිල්ලුවොත් එහෙම වෙන්නේ මෙන්න මේ බටේදී අර වතුර ගිල්ලා තියෙන කොටසේදී සීතල වෙන්න පුළුවන් හිමාලයේ ටික. එහෙම සීතල වුණොත් ඝනීභවණී වෙච්ච වතුර තමයි එකතු වෙන්නේ. අපි මෙතනදී පරීක්ෂණයේදී කරන ප්‍රධාන උපකල්පනය තමයි කෙලින්ම වැටෙන්න ඕනේ හිමාලයේ විතරයි. හිමාලයේ තමයි ජලයේ බවට පත් වෙන තාපය දීලා අවසානයේ වතුර ටිකක් මොනවා වෙන්න ඕනේ? θ2 දක්වා සීතල වෙන්න. මම දැන් තව ටිකකින් එක කියන්න. දැන් ඔයාලට තේරෙන්න ඕනේ මෙතන ඔය මෙතනින් එන්නේ 100 හිමාලයනේ. එතකොට 100 හිමාලයේ ටික අවසානයේ 100 ජලයේ බවට පත් වෙනවා. හැබැයි තේරෙන්න ඕනේ පුතේ මේ අවසාන උෂ්ණත්වය 100යි නෙමෙයිනේ. මේක 20වත් පද්ධතියක් නම් තිබ්බේ වතුර ගත්තේ සෙල්සියස් 25 කියලා හිතන්න. ඔය හිමාලයේ වැටුණාට පස්සේ උපරිම 40ක් 30ක් වගේ නේ? ඒ කියන්නේ අර 100 හිමාලයෙන් නැත්නම් 100 හිමාලය 100 ජලයේ බවට පත් වුණාට පස්සේ ආයෙත් කොච්චරක් වෙනකන් සීතල වෙනවද? පුතේ θ2 දක්වා සිසිල් වෙනවා. θ2 ජලය මෙහෙම ලියන්න පුළුවන්.
සෙල්සියස් 100 ද්‍රව වූ ජලය, ද්‍රව වූ හිමාලය දක්වා සිසිල් වූ හිමාලය. එහෙනම් තේරෙන්න ඕන මෙතනදී අර සෙල්සියස් අංශක 100 හිමාලය ටික සෙල්සියස් අංශක 100 ද්‍රව වූ බවට පත් කරනවට පස්සේ නැත්නම් ද්‍රවය වුණාට පස්සේ පුතේ තව දුරටත් තාපය ලබා දීලා මොනවා වෙනවද පද්ධතියට? එයා සීතල වෙනවා. සීතල උ දක්වා. ඒ කියන්නේ මේ අවසාන උෂ්ණත්වය දක්වා හිමාලය ටික සීතල වෙනවා. එතකොට ඔයාලට තේරෙන්න ඕන පුතා. මෙතනදී අපි මේ හිමාලය ද්‍රවය බවට පත් කරද්දී පිට කරන තාපය අනිවාර්යෙන් එපයි. මොකද මෙතනදී හොයන්නේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය. ඒ නිසා පුතේ අපි මෙතනදී මේක ගිල්ලන්නේ නැහැ. ගිල්ලුවොත් එහෙම අර අතරමැද සීතල වෙලා මොනවා වෙනවද? මේ බටේ ගිල්ලපු කොටස සීතලයිනේ. එහෙම නැත්නම් උෂ්ණත්වය අඩුයිනේ. එතකොට එතනදී හිමාලය ටික හදිස්සියවත් තාපය බවට පත් වෙනවා. ද්‍රව බවට පත් වෙනවා. මොකද හේතුව තාපය පිට කරලා. මොකද මේ යන අතරමඟ හිමාලය හදිස්සියවත් ද්‍රව වුණොත් එහෙම වැටෙන්නේ ද්‍රව. ඒ නිසා ගිල්ල තිබ්බොත් වෙන්නේ අර ගිල්ලපු කොටසේදී දැන් මෙහෙම තිබ්බ කියලා හිතන්න. මම හිතනවා පැහැදිලි ඇති කියලා. ඕක හදිස්සියවත් මේ විදියට මේ හිමාලය ටිකත් මේක විදියට ගිල්ලලා තිබ්බොත් එහෙම මෙන්න මේ කොටසේදී හිමාලය ටික මොනවා වෙනවද? ද්‍රව බවට පත් වෙනවා. එතකොට මේ කොටසේදී හිමාලය ටික ද්‍රව වෙලා ඇතුළට වැටෙන්නේ හිමාලය නෙමෙයි මොනවද? අන ද්‍රව. එතකොට අපිට මෙන්න මේ කොටස අයින් වෙලා යනවා. එතකොට මේ පරීක්ෂණය කරන්න බෑ. මොකද අපිට වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය ගන්න නම් මෙන්න මේ කොටස ඕන. මෙතනනේ අපි ml කියලා කියන්නේ. එහෙනම් මෙයා හොයන්න එපා පුතේ. එයා හොයන්න නම් අපි මේක ගිල්ලලා තිබ්බොත් එහෙම අන්න අර අතරමැද ගිල්ලලා තියෙන කොටසේදී හිමාලය ටික ආයි ද්‍රව වෙනවා. එතකොට මේ හිමාල කසුව පාවිච්චි කරලා වැඩක් නැහැ. මොකද මෙයා දාලා තියෙන ද්‍රව හැදුණා නම් ඒ ටික වැඩ දෙන්නේ නැතු වෙන්නේ. එහෙමත් කරලා මේක වතුර ගිල්ලුවොත් එහෙම අර එහෙම නොවි, ඒ කියන්නේ හිමාලය ටික මෙතනින් අරගෙන ඒ හිමාලය ටික ආයි වතුරට වැටෙන්න කලින් වතුර වෙනවා. එතකොට තේරුම් ගන්න වතුර වැදෙන්නේ නැති වෙන්න නම් අපි මෙතන හිමාල හබකේ භාවිතා කරා මේක ගිල්ලන්නෙත් නැහැ. ගිල්ලුවොත් එහෙම හිමාල හබකේ භාවිතා කරාකින් වැඩක් වෙන්නේ නැහැ. මොකද එතනින් වතුර ටික හැදිච්ච ටික තියාගෙන ඒ හැදිච්ච හිමාලය ටික ආයි වතුරට වැටෙන්න කලින් හිමාලය වුණොත් මොකෝ වෙන්නේ? සෝරි ද්‍රව වුණොත් මොකද වෙන්නේ? ආයි හිමාලය ටික වැටෙන්නේ නැහැ නේ පුතේ. ඒ නිසා මේක අපි මොකක් කරන්නේ නැද්ද? අර වතුරේ ගිල්ලන්නේ නැහැ. ගිල්ලුවොත් එහෙම අපි මේ හිමාල හබකේ භාවිතා කරපු එකකින් වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා තේරුම් ගන්න අපි මේක වතුරේ ගිල්ලලා තියන්නේ නැති කතාව. ඊළඟට වාගේ ප්‍රශ්නයක් එයි මේ මෙතනදී ඇයි පියනකින් වහන්නේ නැත්තේ? හිතන්න බලන්න. ඇයි පියනකින් වහන්නේ? ඕකත් අර රයිස් කුකර් එකේ කතාවෙන් මතක තියාගන්න පුළුවන්. රයිස් කුකර් එකෙන් පුතේ ඔය දැකලා තියෙන හිමාලය ටික ඔක්කොම පිට වෙලා යන්නේ නැහැ නේ. ඒක ඉහළ පෘෂ්ඨයේදී පරිසරයට තාපය දීලා ද්‍රව බවට පත් වෙලා වතුර වගේ වැටෙනවා. අපි සාමාන්‍යයෙන් ඕක ඉස්සුවට පස්සේ වතුර වැටෙනවා. දැන් ඔයාලට මේක පියනකින් වහලා තිබ්බොත් මොකද වෙන්නේ? ඔව්. අන්න හිමාලය ටික වැදිලා උඩට යද්දී ඒ පියනේදී තාපය පිට කළ ද්‍රව වුණොත් මේ පියනේ තියෙන වතුර ටික ආයෙ වැටෙනවා යටට. එහෙනම් අපි මෙතනදී අර කොහොමත්ම හිමාලයේ ද්‍රව බවට පත් වුණොත් අතරමැදදී ඒ ටික වැටෙන්න දෙන්න බෑ. අපි මෙතනදී ජලයට තාපය ලබා දෙන්නේ හිමාලය ද්‍රව බවට පත් වෙද්දී පිට කරන තාපයයි ඒ ද්‍රවයේ තීරඩු දක්වා සීතල කරද්දී පිට කරන තාපයයි. තේරුණාද? එහෙනම් අපි මේක වහන්නේ නැහැ. වැහුවොත් එහෙම අර පියනේදී තාපයේ බාහිරයට හානි වෙලා එතනදී වතුර නැත්නම් හිමාලය ටික වතුර උනොත් ඒ වතුර ටික ජලයට වැටෙනවා. ඒ නිසා අපි පියනකින් වහන්නේ නැහැ. හැබැයි ඔයාලට මතක නම් විලේනේ විශිෂ්ට ගුප්ත තාපය වුණ පරීක්ෂණයේදී අර අයිස් වලින් පිට වෙන තාපය එහෙමනේ නැත්නම් අර අයිස් දිය වෙන්න බාහිරින් තාපය එන එක වළක්වන්න අපි පියනකින් පරිවාරක පියනකින් වැහුවා. ඒක සංවහණයෙන් වළක්වන්නේ කියලා එතෙන්දි කිව්වා. පොඩ්ඩක් වෙනස්කම් තේරුම් අරගන්න ඕන. ඒ පරීක්ෂණ ආයෙ බලන්න. හරි. එහෙනම් අපි මෙතනදී පියනකින් වහන්නෙත් නැහැ. මේ බටය වතුරේ ගිල්ලන්නෙත් නැහැ. මොකද අපි හිතන්නේ සෙල්සියස් 100 හිමාලය ටික සෙල්සියස් 100 හරි ද්‍රව ජලයේ බවට පත් වෙද්දී පිට කරන තාපයයි. ඊට පස්සේ ඒ සෙල්සියස් 100 බවට පත් වෙච්ච ද්‍රව ජලයේ ටික අර තීට ඩු දක්වා සිසිල් වෙද්දී පිට කරන තාපයයි තමයි මේ වතුර ගත්තේ කියන්නේ. මං හිතනවා වැඩේ පැහැදිලි වෙන්න ඕනි කියලා. එහෙනම් අපි ස්කන්ධ මෙනු අරෝමේටික ඔක්කොම දන්නවා පුතේ. දැන් තියෙන්නේ මොකක් කරන්නද? අන්න තාප විපර්යාසය සලකලා තාප හරි විපර්යාසය සලකලා අපි මිශ්‍ර නියම පාවිච්චි කළා අපිට පුළුවන් මොකක් කරන්නද? මිශ්‍ර නියම පාවිච්චි කළා පුතේ අපිට පුළුවන් වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාවය හොයන්න. මම හිතනවා ඔයාලට පැහැදිලි වෙන්න ඕනි කියලා. දැන් මේවා හරිම ලේසි පරීක්ෂණ. පොඩක් අර ඔයා කරද්දි පුතේ හැමතිස්සෙම අර සිද්ධිය තේරුම් ගන්න. ඊට පස්සේ ඔයාලට තියෙන සාමාන්‍ය විදියට මේක අහන විදියට මේක නිර්මාණාත්මකව වෙනස් වෙන්න පුළුවන්. හැබැයි සිද්ධි ටික තේරුම් ගත්තා නම් හරි. ඇත්තටම මේකම එන්නේ නැහැ. ඒක තේරුම් ගන්න. මේ පරීක්ෂණය කවදාවත් මේ විදිහට වෙන්නේ නැහැ. ඔයාලට මොකක් හරි එකකට සම්බන්ධ කරලා ටිකක් නිර්මාණාත්මකව වෙන්න පුළුවන්. හැබැයි ඔයා සිද්ධි ටික තේරුම් ගත්තා නම් මේ වගේදී පාවිච්චි කරන උපකරණ ටික සැලකිලිමත් වෙන්න ඕන කරුණු ටික එතකොට ඔයාලට මේ පරීක්ෂණය සාමාන්‍ය විදිහට කරගන්න පුළුවන්කමක් ලැබෙනවා.
හරි. එහෙනම් අපි යමු තාප මිතියේ තාප විපර්යාස සලකලා මේකට අදාළව වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය හොයන්න. හරි. එහෙනම් මම මේ කොටස අපි අයින් කරනවා. දැන් මේක බලද්දී අවශ්‍ය තැන් තියෙනවා නම් නෝට් කරගන්න ඈ. මොන හරි නොතේරෙන තැනක් තියෙනවා නම් මට වෙනම හරි ඇවිල්ලා අහන්න පුතේ. එතකොට අපිට මේක ගොඩ දාගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේවා පරීක්ෂණ කරද්දී ටිකක් අර තමන් කරා හා සමානව. දැන් මේවා ඉස්කෝලේ නම් සාමාන්‍යයෙන් කරනවා. හැබැයි ගොඩක් වෙලාවට පුතේ උපකරණ මදිපාඩු නිසා අත්කරින්නේ නැත්තම් හරි ඕනම් වීඩියෝස් තියෙනවා බලන්න පුළුවන්. හැබැයි අර සිද්ධිය තේරුම් ගත්තා නම් ඔයාලට ඒක ලියා ගන්න කරන්න පුළුවන් කියන එක පොඩක් හරි පුළුවන් මට්ටමට මේක හදාගත්තා නම් හරි. දැන් පොඩක් යමු අපි මේකට අදාළ අපි තාප විපර්යාසය සලකලා සමීකරණ ලියමු. හරි. මේ බලන්න. මම පොඩ්ඩක් මෙතන මේ කොටස තියන්නම්. මොකද ඔයාලට මේක තේරුම් ගන්න ඕන නිසා. හරි. තේරුම් ගන්න ඕන නිසා. මෙතනදී අපි මේ කොටසත් නැගිලා තියෙනවා. අපි මේ කොටස පොඩ්ඩක් ඇඳගමු. මෙතන ඔන්න මන්තේ කැලිමීටරේ. ඔන්න මෙතනින් හිමාලයේ වැටෙන්න සලස්සනවා. හිමාලය. හරි. ඔන්න ඔතන අපි ඉස්සෙල්ලා ලියාගත්ත කොටස් ටිකම තියෙනවා. අපි චුට්ටක් ඒක නැවතත් නෝට් කරගමු. හරි. නැවත නෝට් කරගමු මේ විදිහට. මෙන්න මේ ස්කන්ධ මිනුම් දෙකේ වෙනස කියන්නේ පුරෝපු ජල ස්කන්ධයනේ. හරි. M1 and M0 පුරෝපු ජලය. හරි. දැන් යමු තාප විපර්යාසය පුතේ. මොකද්ද තාප විපර්යාසය? පිටකල තාපය සමාන වෙනවා මොකටද? අවශෝෂිත තාපය. පිටකල තාපය අවශෝෂිත තාපයට සමාන වෙනවා. දැන් මට හිතලා කියන්න පුතේ කවුද මෙතනදී තාපය පිට කරන්නේ වා හිතන විදියට? කවුද මෙතනදී තාපය පිට කරන්නේ? කල්පනා කරන්න බලන්න පුතේ. මෙතනදී තාපය පිට කරන්නේ හිමාලයනේ. හිමාලය සෙල්සියස් 100 ද්‍රව බවට පත් වෙද්දී තාපය පිට කරනවා. ඊට අමතරව ඒ හිමාලය සෙල්සියස් 100 ද්‍රව වුණාට පස්සේ ඒ සෙල්සියස් 100 ද්‍රව ටික නැවත T2 දක්වා සීතලත් වෙන්න ඕන. එහෙනම් මෙතනදී පිට කරන්නේ පුතා හිමාලය. එහෙනම් අපිට කියන්න පුළුවන් මෙන්න මේ විදිහට සෙල්සියස් 100 හරි වාෂ්ප එහෙම නැත්නම් හිමාලය සෙල්සියස් 100 ද්‍රව ජලය දන ඒ සෙල්සියස් 100 ද්‍රව ජලය ටිකත් ආයේ කීයට සීතල වෙනවද පුතේ? මේක ඇතුළට සෙල්සියස් 100 ද්‍රවය හැදුනට පස්සේ ඒ ද්‍රව ටිකත් T2 දක්වා සීතල වෙන්න ඕනේ. එහෙනම් එතනදී පිට කරනවා තාපය. රත් කරද්දි තාපය අවශෝෂණය කරනවා නම් සීතල වෙද්දි තාපය පිට කරනවා. එහෙනම් ඒ සෙල්සියස් 100 ද්‍රව වූ හිමාලය T2 උෂ්ණත්වය දක්වා අන්න පිට කළ තාපය. එහෙනම් තේරුම් ගන්න. සෙල්සියස් 100 වාෂ්ප හිමාලය සෙල්සියස් 100 ද්‍රව ජලය බවට පත් වෙද්දී පිට කරනවා තාපය. ඒ තාපයේ ටිකයි ඒ සෙල්සියස් 100 ද්‍රව බවට පත් වෙච්ච හිමාලය ටික නැවත T2 උෂ්ණත්වය දක්වා සීතල වෙද්දී පිට කරපු තාපයයි අවශෝෂණය කරනවා කවුද පුතේ? කවුද අවශෝෂණය කරන්නේ? අන්න මන්තය ධන කැල්ලිමීටරේනේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් මන්තය ධන කැල්ලිමීටරේ. මොකද මන්තයයි කැල්ලිමීටරයයි අපි සලකන්නේ එකම ස්කන්ධයක් විදියට. හරි. ධන මොකක්ද? පුරෝපු ජලය. පොදුවේ අපිට කියන්න පුළුවන් අවශෝෂිත තාපය. පැහැදිලි පුතේ කතාව? එහෙනම් මෙතනදී තාපය පිට කරන්නේ හිමාලය. අවස්ථා දෙකකදීනේ හිමාලය ද්‍රව බවට පත් වෙද්දී සහ ඒ සෙල්සියස් 100 ද්‍රව ටික ද්‍රව වූ හිමාලය ටික නැවත T2 දක්වා සීතල වෙනවා. දැන් මෙතන 100 හිමාලය ටික නැවත මෙන්න මේ T2 දක්වා සීතල වෙනවනේ පුතේ. මොකද මෙතනදී සෙල්සියස් අංශක 25 වගේ වතුර නම් ගත්තේ. බොහෝ විට මේ පරීක්ෂණය කරලා ඉවර වෙද්දී 35ක් වගේ වෙන්නේ. 30ක් වගේ වෙන්නේ. එහෙනම් පුතේ තේරුම් ගන්න අර හිමාලය සෙල්සියස් 100 හිමාලය සෙල්සියස් 100 ජලය වුණාම ඒ ජලය ටිකත් නැවත මෙන්න මේ T2 උෂ්ණත්වය දක්වා සීතල වෙනවා. එතකොට තාපය පිට කරනවා. ඒ ටිකත් අවශෝෂණය කරන්නේ මන්තයයි කැල්ලිමීටරය සහ ජලය ටික. දැන් පුරෝපු ජලය ටික.
හරි. දැන් අපි ඔකට සමීකරණ ලියමුනේ. එහෙනම් අපි දන්නවා මේක අවස්ථාව විපර්යාසයක්. අවස්ථාව නියතව තිබිලා උෂ්ණත්වය නියතව තිබිලා අවස්ථාව වෙනස් වෙනවා. එහෙනම් මේ වගේ ටයිම් වලදී අපිට දාන්න වෙන්නේ ml. එහෙනම් මේක වාෂ්පීකරණය වෙන්න ඕන. වාෂ්පීකරණය වෙන්න ඕනේ. එහෙනම් මෙතන වෙන්නේ හිමාලය. ඊළඟට පුතේ ද්‍රව බවට පත්විච්ච සෙල්සියස් 100 හිමාලය ටික තීරට උ දක්වා සීතල වෙනවා. එහෙනම් මෙතනත් ආයෙ එකතු කරන්නේ හිමාලය ස්කන්ධයම. හැබැයි දැන් ජලයේ ඉන්නේ. ජලයේ ඉන්නේ. කීය දක්වාද සීතල වෙන්නේ? සෙල්සියස් 100 හිමාලය ටික තමයි තීරට උ දක්වා සීතල වෙන උෂ්ණත්ව වෙනස 100 වෙන තීරට. ඊළඟට මන්තේ කැල්ලිමීටරයයි පුරෝපු ජලයයි කීය දක්වා සලත රත් වෙනවද? මන්තේ කැල්ලිමීටරය සහ පුරෝපු ජලය ටික තීරට උ දක්වා රත් වෙනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් මන්තේ කැල්ලිමීටර ස්කන්ධය මම ගන්නම් m dash. මන්තේ කැල්ලිමීටරයේ විශිෂ්ට තාපධාරිතාව c dash කියලා ගන්නවා. එහෙනම් මන්තේ කැල්ලිමීටර ස්කන්ධය m dash කියලා ගමු. හරි. ඔන්න මම මෙතන මේක ලියන්නම් මන්තේ කැල්ලිමීටරේ. මන්තේ කැලරිමීටරේ. මන්තේ කැල්ලිමීටරයේ විශිෂ්ට තාපධාරිතාවය මම c dash කියලා ගන්නවා. එයා කොච්චරක් රත් වෙනවද? මේ සිස්ටම් එකම රත් වෙන්නේ θ1 ගේ ඉඳලා θ2 එක්ක. එහෙනම් පුතේ θ2 රින θ1 තමයි උෂ්ණත්ව වෙනස. පැහැදිලි කතාව. ධන ඊට අමතරව මොකක් වෙනවද? පුරවපු ජලය ටිකත් අවශෝෂණය කරනවා. එහෙනම් පුරවපු ජලය CW අන්න උෂ්ණත්ව වෙනස කීයද? ඔව් පුතේ. උෂ්ණත්ව වෙනස මෙතනදිත් රත් වෙන්නේ θ2 දක්වා. එහෙනම් අපිට කියන්න පුළුවන් θ2 රින θ1. පැහැදිලිද? තේරුණාද? දැන් එහෙනම් හිතන්න මෙතනදී වෙන්නේ අවස්ථා විපර්යාසයක් ml. සෙල්සියස් 100 ද්‍රව බවට පත්වෙච්ච හිමාලය ටික ආයි θ2 දක්වා සීතල වෙන mc θ. උෂ්ණත්ව වෙනස වෙන්නේ කීයද? 100 රින θ2. ඊළඟට පුතේ මන්තේ කැල්ලිමීටරයයි පුරෝපු ජලය ටිකයි රත් වෙනවා කීය දක්වාද? θ2 දක්වානේ. θ1 ගේ ඉඳලා θ2 දක්වා රත් වෙනවා. එහෙනම් එතනදී ඒ තාපය ටික අවශෝෂණය කරනවා. හරි. ඔය විදිහට තමයි පුතා පරීක්ෂණය යන්නේ. දැන් එතකොට ඔයා මේකේ ස්කන්ධ මිනුම් ටික දන්න ඕනේ. දැන් මෙයා දන්නවා කීයද? හිමාලය ස්කන්ධය. මේ තියෙන්නේ M2 රින M1. එතකොට කෙලින්ම මෙතනත් හිමාලය ස්කන්ධය M2 රින M1. මන්තේ සහ කැල්ලිමීටර ස්කන්ධය අපි කලින්ම මැනගත්තා. ඒක කීයද පුතේ? මන්තේ කැල්ලිමීටර ස්කන්ධය M0. මෙයා M0. මෙයා M0. ඊට පුරෝපු ජල ස්කන්ධය දන්නවා. කීයද පුරෝපු ජල ස්කන්ධය? ඔව්. පුරෝපු ජල ස්කන්ධය කියන්නේ අර M1 රින M0 නේ. M1 රින M0. එහෙනම් අපිට ලියන්න පුළුවන් මෙතන මේ තියෙන්නේ. හරි. M1 රින M0. එහෙනම් මෙතන පුරෝපු ජල ස්කන්ධය එනවා. M1 රින M0. ඔන්න ඔය විදිහට තාප විපර්යාසය සලකලා සමීකරණය ලියලා අපිට පුළුවන් මොකක් හොයාගන්නද පුතේ? මෙන්න මේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුරුත්ව තාපය හොයාගන්න පුළුවන්. මං හිතනවා ඔයාලට මේ වැඩේ තේරෙන්න ඕන පැහැදිලි ඇති කියලා. මොනම හරි අඩුපාඩුවක් තියෙනවා නම් හරි නොතේරිච්ච තැනක් කියනවා නම් ඔන්න මැසේජ් එකක් දාලා එහෙම නැත්නම් කමෙන්ට් එකක් දාන්න පුළුවන්. එතකොට මට පුළුවන් උත්තරය දෙන්න. හරි. සහ මේවා නොතේරෙන තැන් තියෙනවා නම් පුතේ පන්ති වෙලාවේ හරි ඇවිල්ලා ඉන්ටර්වල් වල හරි ඇවිල්ලා අහගන්න. ඒ කොටස මම කියලා දෙන්න. හරි. ඔය විදිහට තාප විපර්යාසය ලියලා අවසානයේ වාට මෙන්න මේ L වාෂ්පීකරණය අපිට හොයාගන්න පුළුවන්. හරි. L වාෂ්පීකරණය හොයාගන්න පුළුවන්. ඔයා හිතන විදිහට මෙතනදී වඩා සංවේදීම මිනුම මොකද්ද? සැලකිල්ලෙම ගන්න ඕන මිනුම. හිතලා කියන්න බෑ. ඔව්. වඩා සංවේදී සහ සැලකිල්ලෙම ගන්න ඕන මිනුම තමයි පුතේ. මෙන්න මේ හිමාලය ස්කන්ධය. මොකද හේතුව? ඔය හිමාලය ටික සෙල්සියස් 100 හිමාලය සෙල්සියස් 100 ද්‍රව වූ ජලයේ බවට පත් වෙද්දී තමයි වතුර හැදෙන්නේ. නැත්නම් හිමාලය ටික ඝනීභාවන වෙද්දී තමයි පුතා ඔය හිමාලය ස්කන්ධය හැදෙන්නේ. එතකොට මේක හරි සංවේදී මිනුමක්. ලොකු වෙනසක් එන්නේ නැහැ. ඔක ග්‍රෑම් 5ක් ග්‍රෑම් 10ක් වගේ අතරතුර කාලයක් එන්නේ. අතරතුර ස්කන්ධයක් එන්නේ. බොහෝ විට ග්‍රෑම් 10ට අඩුයි. ඔක ග්‍රෑම් 5 6ක්වත් තියෙන්න ඕන. ඒ නිසා ඔය මිනුම හරි සංවේදීව ගන්න ඕන. කොච්චර කරත් ඔය පරීක්ෂණයේදී අපි අර හිමාලයෙම වැටෙන්න සලස්සනවා කියලා උපකල්පනය කරාට ගොඩක් වෙලාවට හිමාලයත් එක්ක වතුරත් වැටෙනවා. වතුර බිඳුවක් දෙකක් හරි වැටෙනවා. ඒ නිසා අර හිමාලය ස්කන්ධය ටිකක් දෝෂ සහිත වුණාම ඔයගෙන් අහන ඔය අවසාන පරීක්ෂණයේදී විලේන විශිෂ්ට වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය මේ L වාෂ්පීකරණයට නිර්වද්‍ය අගයක් එන්නේ නැති වෙන්න හේතු. ඒකට එක හේතුවක් තමයි මේ සංවේදීව වඩා පරිසං සහගතව ගන්න ඕනේ මිනුමනේ හිමාලය ස්කන්ධය. මොකද අර හිමාලය ටික වතුරට වැටෙන්න සැලැස්සිලා
ඒ සෙල්සියස් 100 හිමාලයේ සෙල්සියස් 100 ද්‍රව බවට පත් වෙද්දී එතනදිදී පුතේ හිමාල ස්කන්ධයක් හැදෙන්නේ නැත්නම් මේකට පද්ධතියට එකතු වෙන්නේ. මේ වෙනස එන්නේ. එතකොට මේ වෙනස සැලකිය යුතු වෙනසක් එන්නේ නැහැ. ඇත්තම කතාව. ඒ නිසා මෙන්න මේ දෙන්නගේ වෙනස M2 සහ M1 අතර වෙනස ලොකු වෙනසක් නෙමෙයි. ඒ නිසා ඔය මේ ස්කන්ධ මෙනුම හරියට ගන්න ඕන. ඒක නිසා ඔතනදී දෝෂ සහිත වුණොත් වාෂ්පීකරණයේ විශිෂ්ට ගුරුත්වතාවයටත් අපි බලාපොරොත්තු වෙන උත්තරේ එන්නේ නැහැ. පැහැදිලි කතාව. මොකද මෙයා ඉතා විශාල අගයක්. එහෙනම් අපි මේ හිමාලය ස්කන්ධය තමයි හරියට ගන්න ඕනේ සංවේදී මිනුම. ඔය විභාගෙදී අහන දේවල් ඒවා නෝට් කරගන්න ඕන. හරිද? මම හිතනවා වැඩේ තේරෙන්නේ නැති කියලා. අපි එහෙනම් ෂෙඩියුල් එකට අදාළව ප්‍රැක්ටිකල් එක කියවගෙන යමු. හරිද? එහෙනම් දැන් ඔතන අර පොඩි දෙයක් තියෙනවා දැන් ඔය කැලරි මීටරය සහ දැන් මේ මම මේක කොහොම අයින් කරන්නේ පුතේ. දැන් මෙතනදී අර හිමාල ජනකය ළඟ තියාගෙන ඉන්න පරීක්ෂණය කරන්නේ. එතකොට මේ හිමාල ජනකය රත් කරද්දී ඒ තාපය මේකට එන්න බෑ. අපි සලකන්නේ මෙතන වාෂ්ප නැත්තම් හිමාලයේ තමයි තාපය ටික දෙන්නේ. හැබැයි අර බන්සන් 10කයක් තියෙනෝනේ හිමාලය හදන්න. හිමාල ජනකයෙන් හිමාලය හදන්න. ඒ බන්සන් 10කේ තාපය මේකට එන්න බෑ. ඒක නිසා අර ඇස්බෙස්ටෝස් තහඩුවක් දාලා මේ කැලිමීටර වලට තාපය එන්නේ නැති වෙන්න බාලා තියෙන්නේ. මොකද හිමාල ජනකයක් තියෙන්නේ මේ කැලිමීටර ළඟම තමයි. එතකොට අර හිමාලය හදන්න රත් කරන තාපය මේකට එන්න බෑ. අපි මෙතනදී සලකන්නේ මේ අවස්ථාවකදී විතරයි තාපය පිට කරන්න කියලානේ. ඒ නිසා අර ඇස්බෙස්ටෝස් තහඩුවක් දාලා අර මොකක් කරනවද? හිමාල ජනකයත් මෙන්න මේ කැලිමීටරේ ඒකලිත කරනවා වෙන් කරනවා. අර තාපය හුමාරු වෙන්නේ නැති වෙන විදිය. අපි යමු පරීක්ෂණයට පුතේ. දැන් කියව ගන්න මාත් එක්ක. මොකද්ද කියන්නේ? මන්තේ සහිත හිස් කැලිමීටරේ ගෙන ස්කන්ධය මැන ගන්න කියනවා. මන්තේ සහිත හිස් කැලිමීටරේ ගෙන ස්කන්ධය මැන ගන්න. ඉන්පසු කැලිමීටරේට 3න් 2ක් පමණ පිරෙන තෙක් ජලය පුරවලා ඒක ස්කන්ධය මැන ගන්න කියනවා. 3න් 2ක් වගේ වෙනකන් ජලය පුරවලා ස්කන්ධය මැන ගන්න කියනවා. පද්ධතිය ආරම්භක උෂ්ණත්වය මැන ගන්නලු T1. ඊළඟට කියනවා පද්ධතියේ හරි හිමාලය වැටුණාට පස්සේ අවසාන උෂ්ණත්වයත් මැන ගන්න කියනවා. දැන් පද්ධතිය ආරම්භක උෂ්ණත් හිමාල ජනකයෙන් නිපදවන හිමාලය කැලරිමීටරේ වෙතට හිමාල හබකය අපි කතා කරා අර ද්‍රව බවට පත් වෙනවා නම් ඒ ටික තියාගන්න එක්කෙනා. පැමිණීමට සලස්සලා හොඳින් තදින් මන්තනය කරන්න ඕනේ. මේක හොඳට මන්තනය කරන්න ඕනි. හිමාලයේ ටික සෙල්සියස් 100 හිමාලයේ සෙල්සියස් 100 ජලය වෙනකන් හොඳට මන්තනය කරනවා. හරි. හොඳින් මන්තනය කර අවසාන උෂ්ණත්වය මැනගත්තා T2. පසුව පද්ධතිය අවසාන ස්කන්ධයත් මැනගත්ත පුතේ. අපි මෙතනදී අරන් තියෙන මේක M3 කියලා. අපි ගත්තේ M2 කියලා ප්‍රශ්නයක් නැහැ. මේක M1, M2, M3 කියලා අරගෙන තියෙනවා. අපි ගත්තේ M0, M1, M2. එතකොට මෙතනදී මේ වෙනස කියන්නේ හිමාල ස්කන්ධ වෙනස. නේද? මේ වෙනස කියන්නේ පුරෝප ජලය. ඒ ටික තේරෙන්න ඕන. එතකොට අවසානයේ පුතේ පහත දැක්වෙන ආකාරයට ඔන්න තාප විපර්යාස සමීකරණය දීලා තියෙනවා අපිට L වාෂ්පීකරණය හොයන්න පුළුවන් කියලා කියනවා. හරි. ඔන්න එහෙනම් පරීක්ෂණයට අදාළ පුතේ කොටස් ටික අවසන් වෙනවා. මම හිතනවා පැහැදිලි කියලා. දැන් ඔයාලට පුළුවන් වෙන්න ඕන ඔය ක්‍රමය පාවිච්චි කරලා නිර්මාණාත්මක ප්‍රශ්නයක් ආවත් මේකට උත්තරයක් ලියා ගන්න. දැන් පරීක්ෂණයට අදාළ පූර්ව පොයින්ට් එකට යමු. හරි. මේක ඉස්සෙල්ලා අවසන් කරගන්න. හරි. මේක ඉස්සෙල්ලා අවසන් කරගන්න. ඔන්න වැදගත් කරුණු ටික අපි කතා කරමු. හිමාල ජනකයේ ඒ නලය. ඔය ඒ නලය කියලා කියන්නේ අපි අර කලින් පාවිච්චි කරපු අර ඇතුළත පීඩනය බාහිර පීඩනයට සමාන වෙන්න හදපු කෙනා. හරි sorry මෙතනදී ඒ නලය කියලා කියන්නේ අර ජල මට්ටම බලා ගන්න එක. එතනදී අපි ගත්තේ X නලය කියලා. දැන් මේක පොඩ්ඩක් ආපස්සට ගිහිල්ලා බලන්න. අපි අර ඇතුළත වතුර මට්ටම හදා බැලුවේ හිමාල ජනකයේ. ඒකට X නලය කියලා අපි ගත්තේ. මේක ඒ නලය කියලා කියනවා. ඒ නලය යොදාගත්තේ ඇත්තේ ඇතුළත ජල මට්ටම පරීක්ෂා කිරීමටයි. එබැවින්ම B නලය කියන්නේ අර ඇතුළත පීඩනයයි පිටත පීඩනයයි සමාන කරන්න එකක් දැම්මේ. ඒක Y නලය කියලා අපි ගත්තේ නේ. හරි. මෙතනදී කියනවා B නලය යොදාගෙන ඇත්තේ හිමාල ජනකයේ තුල පීඩනයේ වායුගෝලීය පීඩනයම පවත්වා ගන්න. යම් මෙහෙකින් ඇතුළත පීඩනය හිමාලය එකතු වීම නිසා ඇතුළත පීඩනය වැඩි වුණොත් එහෙම අන්න B නලය ඔස්සේ පුතේ වතුර යනවලු උඩට. මතකනේ අපි Y නලය ඔස්සේ උඩට යනවා කිව්වා. එතකොට කරන්නේ බන්සන් 1000 අයින් කළා ඇතුළත පීඩනයයි බාහිර පීඩනයයි සමාන වෙනකන් ටික වෙලාවක් තියලා නැවත රත් කරනවා. ඔන්න ඔය කතාව තමයි මෙතනදී කියන්නේ. ඊළඟට කියනවා ඔය Y නලය වතුරේ තියෙන්න ඕනේ ගිල්ලලා තියෙන්න ඕනේ නැත්නම් අර හැදෙන හිමාලය ටික එළියට යනවා. මේ කතාව අපි මුලදී කිව්වා. ඊළඟට හිමාල ජනකයෙන් පිටවෙන හිමාලයේ ඍජුව සැලසෙන්න දෙන්නේ නැහැ. හිමාල හබකේ භාවිතා කරනවා. ඒ කතා ටික අපි කතා කරා පුතේ. මෙතනදිත් ඔන්න මතක තියාගන්න ඔන්න තාපන ශෝධනය කියන සිද්ධිය කරනවා. මම ඒකයි කිව්වේ
දැන් මේ පරීක්ෂණයට අදාළව පුතේ බලන්න කලින් මම තාපන ශෝධනය කියලා කොටසක් අර විලේනයේ විශිෂ්ට ගුප්තතාවය අයිස් වල විලේන විශිෂ්ට ගුප්තතාවය හොයන මීට කලින් කරපු ප්‍රැක්ටිකල් එකේ මම කතා කරලා තියෙනවා. ඒ නිසා මේක බලද්දී අනිවාර්යෙන් මෙතනදී තාපන ශෝධනයක් කරනවා. ඔයාලට මම දැන් මෙතනදී මේක මතක් කරන්නේ නැහැ. මොකද මම ඒක කතා කරපු නිසා. දැන් කවුරු හරි කෙනෙක් මේක බලනවා නම් පළවෙනියට ඉක්මනට ගිහිල්ලා හරි විලේනේ විශිෂ්ට ගුප්තතාවයේ අයිස් වල විලේන විශිෂ්ට ගුප්තතාවය හොන පරීක්ෂණය පොඩ්ඩක් බලන්න පුතේ. එතනදී මම කියලා තියෙනවා රත් කරන පරීක්ෂණයක් නම් අපි පරීක්ෂණය ආරම්භ කරන්නේ සෙල්සියස් 5කට වඩා අඩු උෂ්ණත්වයකින්. සීතල කරන පරීක්ෂණය නම් සෙල්සියස් පරිසර උෂ්ණත්වයට වඩා සෙල්සියස් 5ක් වගේ වැඩියෙන් පටන් ගන්නවා. දැන් මේක රත් කරන පරීක්ෂණයක් නේ. එතකොට අර පරිසරයට තාපහානියක් වුණා නම් අපි කොච්චර මේවා උනේ නැහැ කියලා උපකල්පනය කරා. වුණා නම් ඒ උණ එක ශෝධනය වෙන්න. එහෙම වුණා නම් දෝෂය අවම වෙන්න අපි තාපන ශෝධනයක් කියලා සිද්ධියක් කරනවා. එතකොට මේ තාපන ශෝධනය කරන්නේ කොහොමද කියලා මම අර විලේනේ විශිෂ්ට ගුප්තතාවය හොයන පරීක්ෂණයේදී පැහැදිලි කරා. ඒක ගිහිල්ලා නැවත බලන්න. ඊට පස්සේ ඔයාලට තේරෙයි. එහෙනම් මෙතනදී කරන්නේ මේ පරීක්ෂණය ආරම්භ කරද්දී හරි පරිසර උෂ්ණත්වයට වඩා අපි කරන්නේ පුතා 5ක් අඩු කරලා ඊට පස්සේ අවසන් කරන්නේ පරිසර උෂ්ණත්වයට වඩා 5ක් වැඩි කරලා. එතකොට අඩු කරපුවම පරිසරයෙන් පද්ධතියට තාපය ආවනම් ඒ තාපය ටිකම එම වෙනසට අදාළව පිටරුණා කියලා අපිට කියන්න පුළුවන් වෙනවා. මම ඔය කියන එක තේරෙන්නේ අර තාපන ශෝධනය කියන සිද්ධිය කලින් ප්‍රැක්ටිකල් එකේව බලලා තිබ්බොත් තමයි. හරි. මෙතනදී ඔන්න වැදගත් දෙයක් කියනවා. මෙම පරීක්ෂණයේදී කැලරිමීටරයේ පද්ධතියට එකතු වෙන කුමාල ස්කන්ධය ඉතා කුඩා නිසා ජලයේ වාෂ්පීකරණ විශිෂ්ට ගුප්තතාවය ඉතා විශාල අගයක් නිසා කුමාල ස්කන්ධයේ සංවේදීව මැනගන්න ඕන. හරියටම හරි. ඊට පරීක්ෂණයේ කඳුකර ප්‍රදේශයක ශිෂ්‍යයෙක් සිදු කරා නම් මේක අර කඳුකර ප්‍රදේශයක සිදු කරා කියන එකෙන් අදහස් කරන්නේ උච්චත්වය වායුගෝලීය පීඩනය මත තාපාංකය රඳා පවතිනෝනේ පුතේ. තාපාංකයේ පීඩනය වැඩි කරද්දි වැඩි වෙනවා, අඩු කරද්දි අඩු වෙනවා. එහෙනම් කඳු මුදුන් වලදී පීඩනය වැඩි අඩු නිසා පීඩනය අඩුයි. එතකොට තාපාංකයත් අඩුයි. එහෙනම් තේරුම් ගන්න කඳු මුදුන් වලදී මේ පරීක්ෂණය කරනවා නම් අපි සෙල්සියස් 100 කියලා ගන්න බෑ තාපාංකය. එහෙනම් ඔයා ඒ තාපාංකය හොයා ගන්න ඕන. මුහුදු මට්ටමේදී කරනවා නම් ගොඩක් වෙලාවට සෙල්සියස් 100යි. සමහර වෙලාවට ඕක පොඩ්ඩක් වැඩි වෙන්න පුළුවන්. 102 105 වගේ වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි සලකන්නේ මුහුදු මට්ටමේදීනේ මේක. කඳු මුදුන් වලට යද්දී උච්චත්වය වැඩි වෙද්දී පුතේ පීඩනය අඩු වෙද්දී තාපාංක අඩු වෙනවා. එතකොට ප්‍රෙෂර් කුකර් එකකින් කරන්නේ වැඩි පීඩනයක් තියාගෙන තාපාංක වැඩි කරන එකනේ. ඒ වගේ තමයි. අඩු පීඩනයක තියාගත්තොත් තාපාංකය අඩු වෙනවා. එතකොට මෙතනදී 100 කියලා ගන්න බෑ. ඔයා කරන්නේ ටිකක් ඔය කඳු මුදුනකට ගිහිල්ලා මේ පරීක්ෂණය නම් එහෙනම් ඔයා සෙල්සියස් 100 කියලා දාන්න බෑ. සෙල්සියස් 100ට අඩුයි තාපාංකය. එතකොට අපි සලකන්න ඕනේ හැදුන වාෂ්පයේ තාපාංකය එතනදී හොයාගන්න ඕනේ. රයිට්? බන්සන් 10කේ තාපයේ ඍජුවම වැළැක්වීම සඳහා අන්න අපි කිව්වා. දැන් අර හුමාල ජනකයෙන් හුමාලේ හදන්න බන්සන් 10කයක් පාවිච්චි කරනෝනේ පුතේ. ඒ බන්සන් 10කේ තාපය නැත්නම් බන්සන් 10කේ දී පිට කරන තාපය මේ කැලරිමීටර වලට වැටි වෙන්න ඇස්බැස්ටෝස් තහඩුවක් අරගෙන පරිවාරකයි ඇස්බැස්ටෝස් තහඩුවක් අරගෙන අන්න අර මේ වගේ තහඩුවකින් එහා පැත්තයි මේ පැත්තයි වෙන් කරනවා. ඔය විදිහට තමයි පරීක්ෂණය වෙන්නේ. මම හිතනවා පැහැදිලි වෙන්න ඕනි කියලා. එහෙනම් මේ පරීක්ෂණයෙන් අපි කරන්නේ මොකක්ද පුතේ? ඔන්න කුමාලයේ නැත්තම් ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාවය හොයනවා. එහෙනම් ඔය සිද්ධි ටික බලලා අඩුපාඩු මොන හරි තියෙනවා නම් මැසේජ් එකක් දාන්න. හරි. ඊට අමතරව දැන් මේකේ විභාග ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. ඒවා පරිහරි ඉක්මනට try කරලා පුතේ ඒ ටික ඉවරයක් කරගන්න. එතකොට ඔයාලට මේ වැඩේ කරගන්න පුළුවන්. ඒ නිසා කටපාඩම් කරගන්න එපා. සිද්ධිය හරියට තේරුම් ගන්න. මොනම හරි දෙයක් තියෙනවා නම් ඇවිල්ලා හරි නැත්තම් මැසේජ් එකක් හරි දාලා ඒ ටික අහගන්න ඕන. හරි. එහෙනම් අපි ඊළඟ පරීක්ෂණයෙන් අපි ඊළඟට හම්බ වෙමු.